සාමාන්‍යයෙන් රටවල් දෙකක් හෝ කීපයක් ගැටුමකට එළමුණා කියලා ලෝක සංග්‍රාමයක් වෙන්නේ නැහැ. ලෝක සංග්‍රාමයක් සිද්ධ වෙන නම් ලෝකයේ ප්‍රබල රටවල් බහුතරයක් සම්බන්ධ වෙලා ඒ සටන මහද්වීප පුරාම පැතිරිලා ඒ ගැටුම හරහා ගෝලීය මට්ටමේ ගැටලුවක් ඇති වෙන්න ඕන. එතකොට තමයි ලෝක සංග්‍රාමයක් ආරම්භ වෙන්නේ. හැබැයි අවාසනාවකට වගේ මේ වෙනකොට ලෝකයේ ප්‍රබල රටවල් රැස් වෙලා ඉන්නවා. රාජ්‍යයන් අතර ගැටුම් ඇති කිරීමට සහ ගැටුම් ඇති කරගත්ත රාජ්‍යයන් වලට සහාය දෙන්න. ඇත්තටම තුන්වෙනි ලෝක සංග්‍රාමය සිද්ධ වෙයිද? එහෙම වුණොත් ලෝකයට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? අනාගතය කොයිතරම් මට්ටමකින් අවිනිශ්චිතද? ඇත්තටම දැන් එළබෙන හැම පැයක්ම තීරණාත්මකයි. ලංකාවේ අපිට මොන විදියට මේක බලපායිද? මේ හැම දෙයක්ම දැනගන්න රැඳී සිටින මේ වීඩියෝවේ අවසානයේ තෙක් SLIDIA ශ්‍රී ලංකාවේ අංකයකේ YouTube නාලිකාව. ලෝක සංග්‍රාමයක් විදිහට මේ තත්ත්වය හඳුන්වන්න පුළුවන්ද කියන එකට උත්තරේ තමයි රටවල් වලින් කීපයක් මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් ඇති කළාට ඒක ලෝක සංග්‍රාමයක් වෙන්නේ නැහැ. ඒක ලෝක සංග්‍රාමයක් වෙන්න නම් අනිවාර්යෙන්ම නිලලත් ආයතනයකින් ඒක ප්‍රකාශ කරන්න ඕන වගේම ප්‍රබල නායකයින් එකතු වෙලා අර්බුද ඇති කරන්න ඕන. නමුත් ලෝක සංග්‍රාමයක් ඇතිවෙන්න පුළුවන් දෙයක් මේ වෙනකොට සිද්ධ වෙමින් යනවා. ඉරානයේ මුලින්ම පහර දුන්නේ ඇමරිකාවේ හමුදා මූලස්ථානවලට. නමුත් ඉරානයේ හිතපු විදියට දේවල් සිද්ධ නොවුණු නිසා මේ වෙනකොට හදිසි ඉලක්කවලට ඉරානය පහර දෙන්න පටන් අරන් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඩුබායි වල ජෙබෙල් අලි වරායටත් ඉරානය පහර දීලා. ඒ වගේම මේ තාක් ලෝකයේ තෙල් සැපයුමට විශාල කර්තව්‍යයක් ඉටු කරපු සෞදි අරාබියේ තනුරාවල තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ඒකකයටත් ඉරානය පහර එල්ල කරලා. ඉරානය මේ පහර එල්ල කරන්නේ ලෝකයේම ආර්ථිකයට බලපෑම් එල්ල කරන තැන්වලට. නමුත් සෞදි අරාබිය නම් මේක ලේසියෙන් අතාරින පාටක් නම් පේන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේකට ප්‍රතිප්‍රහාර සෞදි අරාබිය විසින් ඉරානයට එල්ල කරා. අනිවාර්යෙන්ම බහරේන් කටාර් ජෝර්දාන් වගේ රටවලුත් අරාබියට සහාය දෙවි. ලෝකේ සැපයුමට මේක සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල කරන එක නවත්වන්න බෑ. මේ සිද්ධ වෙන දේවල් බලාගෙන යනකොට මේකත් ඇමරිකාවේ සැලසුමක්ද කියලා හිතන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඇමරිකාවට ලෝක බලවතා වීමේ සිහිනයක් තියෙන එක. කොහොමත් ඇමරිකාවට ලෝකෙටම තෙල් හිගයක් වුණත් බලපෑමක් නැහැ. ඒකට හේතුව තමයි මීට මාස කිහිපයකට කලින් ඇමරිකාව වෙනිසුලාව යටත් කරගෙන ලෝකයේ සාරවත්ම තෙල් සංචිත අත්පත් කරගත්තා. එතකොට ලෝකයේ තෙල් හිගයක් ඇති වුණොත් අනිවාර්යෙන්ම ඇමරිකාවෙන් තෙල් ඉල්ලන්න වෙනවා හැම රටකටම. ඒ විතරක් නෙවෙයි මුස්ලිම් රටවල් අතර විරසකයක් ඇති කරන එක ඇමරිකාවේ යටි අරමුණක් බවට පත් වෙලා තිබුණා. ඇමරිකාව අද ප්‍රකාශ කළා තමන්ට ඕන විදිහට දේවල් සිද්ධ වෙනකන් තමන් ඉරානයට ගහන එක නවත්වන්නේ නැහැ කියලා. ඒ වගේම ඉරානයේ කිසිම දවසක පරාජය බාර අරගෙන නිකන් ඉන්න රටක් නෙවෙයි. අනිවාර්යෙන්ම තමන්ට සංග්‍රාම කරන්න පුළුවන් අන්තිම තත්පරේ දක්වාම ඉරානය සංග්‍රාම කරාවි. මේ අතරේ ප්‍රංශයට අයිති ප්‍රධානම ගුවන් යානා වාහක නෞකාව වෙන චාල්ස් ඩී ගෝල් එහෙමත් නැත්නම් R91 විදියට හඳුන්වන ප්‍රහාරක නෞකාව මේ වෙනකොට මැද පෙරදිගට යාත්‍රා කරමින් තියෙනවා. අනිවාර්යෙන්ම ප්‍රංශය ඇමරිකාවට එකතු වේවි. ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය මේ වෙනකොට කියලා තියෙන්නේ මූලස්ථාන ඉරානයට ගහන්න ඇමරිකාව භාවිතා කරන්න පුළුවන් කියලා. බ්‍රිතාන්‍ය ජර්මනිය ප්‍රංශය වගේ යුරෝපානු රටවල් සියල්ලම ඇමරිකාවට සහයෝගය දෙනවා. ඒ වගේම එක පැත්තකින් අරාබිය ආර්ථික මධ්‍යස්ථානවලට ඉරානය පහර දෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය විනාශ කිරීමෙන් ඉරානය ඇත්තටම වැඩ වරද්ද ගත්තා. ඉරානය මේ එල්ල කරපු ප්‍රහාරය නිසා මේකේ වැඩ සම්පූර්ණයෙන්ම වගේ මේ වෙනකොට නතර කළා. මේ තාක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන විශාලතම ලෝක තෙල් අර්බුදය එන්න මේක හොඳටම ප්‍රමාණවත්. තමන්ගේ ලොකුම ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වුණ නිසා අනිවාර්යෙන්ම අරාබියට දැන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ වගේම අරාබි රටවල් යුරෝපා රටවල් එකතු වෙලා ඉරානයට ගහනකොට අනිත් රටවල් නිකන් බලන් ඉන්නේ නැහැ. අපි බලාපොරොත්තු වුණා වගේම චීනය ඉරානයට සහාය පළ කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම අනිවාර්යෙන් චීනය මේකට සම්බන්ධ වුණා කියන්නේ රුසියාවත් ඉරානයට සහාය පළ කරાવી. රුසියාව මේකට සම්බන්ධ වුණා කියන්නේ ඇමරිකාවට අනිවාර්යෙන්ම පහර එල්ල වෙනවා. මේ වෙනකොට උතුරු කොරියාවත් රුසියාව සහ චීනය එක්ක මිත්‍රත්වයක් ගොඩනගාගෙන තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ලෝක නායකයෝ මේකට එකතු වුණා කියන්නේ අනිවාර්යෙන්ම මේක ලෝක සංග්‍රාමයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ලෝක සංග්‍රාමයේ පටන් ගන්න අවශ්‍ය සියලු පසුබිම මේ වෙනකොට සකස් වෙලා ඉවරයි. ලෝකෙටම තෙල් නැති වුණා කියන්නේ අනිවාර්යෙන්ම ලංකාව කොහොමත් කඩා වැටෙනවා. ලංකාව විතරක් නෙවෙයි මේක මුළු ලෝකෙටම අවුරුදු ගානකට ගොඩ එන්න බැරි ලෝක අරුපුදයක් බවට පත් වෙනවා අනිවාර්යෙන්. මේ වෙනකොට ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම යටතේ තමට එල්ල වුණු ප්‍රහාර නිසා මේ වෙනකොට ඉරානයේ නාවික යාත්‍රා නවයක් විනාශ වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම ලෝක බල ශක්තියට මූලික පසුබිම සකස් කරන අරාබි රාජ්‍යයේ තෙල් පිරි
ඉදිරිපහද කිරීමේ මධ්‍යස්ථානයට පහර වැදීමත් එක්ක සමුද්‍ර සන්ධියත් අවහිර වුණා. ඉතින් ගෝලීය වෙළඳපොළට මූලිකවම තෙල් සපයන මධ්‍යස්ථානය මේ වෙනකොට අඩ පනවෙල්. දැනට වාර්තා වෙන විදිහට පොරතෙල් මිල සීක්‍රයෙන් ඉහළ ගිහින් ඒ වගේම සැපයුම් අඩාල වෙලා. ඒ වගේම මේ සංග්‍රාමය පටන් ගත්තත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ අදාළ පාර්ශවවලට ප්‍රශ්න ඇති කිරීමට මුල්වන නිසා ලොකු පීඩනයක් එල්ල වෙලා. ඔහුට ගෝලිය ආර්ථිකය බහින කලාවක් අත් කලා කියලා චෝදනා පවා ට්‍රම්ප්ට එල්ල වෙලා තියෙනවා. මැද පෙරදිග රටවල් වලට හැමෝම පහර දුන්නට ලෝකයේ ගොඩක් දේවල් සමබර තත්වයට පවත්වන්නේ මේ රටවල් වල නිෂ්පාදනවල. මේකට හොඳම උදාහරණය තමයි කටාර් රාජ්‍යයේ LNG ගෑස්. මේ වෙනකොට තියෙන අස්ථාවර තත්ත්වයන් එක්ක මේ ගෑස් නිෂ්පාදනය නතර කරන්න තීරණය කරලා තියෙනවා. යුරෝපයේ කාර්මික අංශයේ සමබරතාවයට වගේම යුරෝපයේ ජනතාවගේ නිවාස උණුසුම් කිරීමට වායු සැපීම ගොඩක් වැදගත් වෙනවා. මේක සීමා වෙනවත් එක්ක යුරෝපයේ දැඩි ආර්ථික පසුබෑමක් වගේම ජනතා නොසන්සුන්තාවයකුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන්ම කර්මාන්තශාලා නිෂ්පාදනයට කනකොකා හඬාවී. නමුත් රාජ්‍යනායකයෝ මේ තත්ත්වය අවම කරගන්න උපරිම උත්සාහ ගන්නවා කියලා පේනවා. ඒ වුණාට පොඩි කාලයකට හරි අපිට දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දශක ගණනකින් මෙතෙක් වාර්තා නොවුණු දරුණු බලශක්ති අර්බුදයට ලෝකයටම මුහුණ දෙන්න සිද්ධ වේවි. ලංකාවේ අපිට මේ තත්ත්වය බලපානකොට අනිවාර්යෙන්ම බලශක්ති ප්‍රශ්න ඇති වේවි. ගැටලු ඇතිවෙන තරමේ අනාගත තත්ත්වයක් ගැන අනාවැකි තිබුණේ නැහැ. ඒත් මේ වෙනකොට මිනිස්සු සීමාව ඉක්මවලා ඉන්ධන ගබඩා කරන්න පටන් අරගෙන. මේ වගේ තත්ත්වයක් ඇත්තටම රටට සුබදායි තත්ත්වයක් උදා කරන්නේ නැහැ. අනාගතයේදී ඉන්ධන ආහාර පොහොර වගේම ඇතැම් ඖෂධවල හිඟ තත්ත්වයක් නිර්මාණය වෙන්න ඉඩකඩ මේ රටවල් අතර ගැටුම් නිසා ඇති වෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය නායකයන් කෙටි කාලයකට හරි විකල්ප සැපයුම්කරුවන් හොයාගන්න බැරි කමක් නැහැ. ලංකාවට ඉන්ධන ආනයනය කරන්නේ මැද පෙරදිගින්වත් ඇමරිකාවෙන්වත් නෙවෙයි. ලංකාවේ තෙල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන්. හැබැයි ඉන්දියාවට සහ සිංගප්පූරුවට තෙල් ආනයනය කරන එක හිගයක් ඇති වුණොත් නම් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් පෙට්‍රල් හෝ ඩීසල් වල මිල ඉහළ යන තත්ත්වයක් ඇති වෙන්න බැරි නැහැ. ඒ වගේම ආනයනික භාණ්ඩවල මිල වැඩිවීම සහ අපනයන භාණ්ඩවල ලාභය අඩුවීම වෙන්න පුළුවන් ආරක්ෂක හේතුන් මත ප්‍රවාහන පහසුකම් මදිවීම මත. අනිවාර්යෙන්ම මේ තත්ත්වය අපේ සංචාරක කර්මාන්තයට සහ ආරක්ෂක පද්ධතියට ගැටලු ඇති කරන්න පුළුවන්. ලංකාව සාමාන්‍යයෙන් ගැටුම්කාරී තත්ත්වවලදී කිසිම පැත්තක් ගන්න රටක් නෙවෙයි. මොකද ලෝක සංග්‍රාමවලදී පවා අනෙක් රටවල් කලහකාරී වෙනකොට ලංකාව හැම විටම සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. හැබැයි මේක ලංකාවට සුබදායි තත්ත්වයක් නිර්මාණය කරනවා. මොකද ලංකාව කිසිම රටක් සතුටු කරන්නේ නැහැ වගේම ලංකාවටත් සතුටු රාජ්‍යයක් නැහැ. ඒත් මේ රටවල් අතර ගැටලුකාරී තත්ත්ව ලෝක සංග්‍රාමයක් බවට පත් වුණොත් අනිවාර්යෙන්ම ලංකාවේ ආර්ථිකයත් කඩා වැටෙනවා. ඉතින් මේ ගැන වගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.